හෙලෝ ගොඩක් කාලකට පස්සේ මම පොඩ්කාස්ට් එකක් ගෙනවා. අද මම කතා කරන්න යන්නේ කැනඩාවේ දැන් තියෙන තත්ත්වය ඉමිග්‍රේෂන් සම්බන්ධව. කැනඩාවේ දැන් මොනවද අලුතෙන් දාපු රූල්ස් ඒත් එක්කම ෂෙයා කරනවා. ඔයගොල්ලෝ කැනඩාවේ ඉන්න ඕනේද, කැනඩාවෙන් යන්න ඕනේද, කැනඩාවට එන්න ඕනේද කියන කාරණා කොහොමද බලපාන්නේ කියලා දැන් තියෙන සිටුේෂන් එකත් එක්ක. ඔගොල්ලෝ දන්නවා ගොඩක් රටවල් ඉමිග්‍රේෂන් සම්බන්ධව දැන් ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙනවා. දැන් ඔයගොල්ලෝ උදාහරණයක් ගත්තොත් එහෙම ඕස්ට්‍රේලියාව, UK මේ වගේ රටවල් වල ලොකුවට ඉමිග්‍රේෂන් සම්බන්ධව මේ දවස්වල ලොකුවට කතා බහ වෙනවා. ඇමරිකාවෙත් ඒ වගේම ප්‍රශ්න මේ දවස්වල කතා බහ වෙනවා. ඉතින් කැනඩාවෙත් මේ ඉමිග්‍රේෂන් සම්බන්ධව ප්‍රශ්නේ අවුරුදු ගානක තිස්සේ එක එක්කෙනා එක එක විදිහට ඉන්ටර්ප්‍රිට් කරලා එක එක විදිහට කතා කරගෙන මේක බිල්ඩ් අප් වෙවි ආවා. මේ ලාස්ට් වීකෙන්ඩ් එකේ කියන්නේ දැන් දවස් දෙකකට වගේ කලින් ඉමිග්‍රේෂන් රැලිස් තිබ්බා. ඒ කියන්නේ එක පැත්තක් ඉමිග්‍රේෂන් වලට සපෝට් කරනවා, අනිත් පැත්ත ඉමිග්‍රේෂන් වලට අගේන්ස්ට්. ඉතින් එතන ගොඩාක් අපි දැක්ක එක එක්කෙනා එක එක දේවල් කියනවා. ඉතින් මෙතන අපිට බලා ගන්න පුළුවන් මේක ඇත්තටම පොලිටිකල් පාටිස් වලත් පොඩක් බැක්ට් අප් වෙලා තියෙනවා. ඉතින් මේක නේ මට මෙතන කතා කරන්න ඕනේ. මට කතා කරන්න ඕනේ කැනඩාව කියන්නේ ඉමිග්‍රන්ට්ස් ළඟින් හැදිච්ච රටක්. ඉතින් මේ වගේ රටක මේ වගේ ප්‍රශ්නයක් එන්න හේතු මම ඉස්සෙල්ලා වීඩියෝස් වල කියලා තියෙනවා. හැබැයි අද මම කතා කරන්න යන්නේ ඒක ගැනත් නෙමෙයි. අද මම කතා කරන්න යන්නේ දැන් මේ තියෙන සිටුේෂන් එකත් එක්ක ගත්තොත් එහෙම PR ගන්න පුළුවන්ද? දැන් කැනඩාවට ඇවිල්ලා PR එක ගන්න ලේසි පාත්වේස් තියෙනවද? ඉතින් මේ ගැන තමයි අද මම වැඩිම කතා කරන්න යන්නේ. නොයෙකුත් අය නොයෙකුත් දේවල් කියනවා සෝෂල් මීඩියා වල. සමහර කට්ටිය කියනවා අනිවාර්යෙන් කැනඩාවට එන්න දැන් කැනඩාවේ PR ගන්න ලේසි කියලා. සමහර කට්ටිය කියනවා කැනඩාවට එන්න එපා කැනඩාව දැන් නම් ගන්න දෙයක් නැහැ. කැනඩාව එච්චරටම පල්ලෙහාට දාලා කතා කරන කට්ටියත් ඉන්නවා. ඒත් එක්කම සමහර කට්ටිය නියුට්‍රල්. ඉතින් සමහර කට්ටිය කියනවා එන්න අවුලක් නැහැ කොහොම හරි ගොඩ දා ගන්න පුළුවන් කියලා. හැබැයි අද මම කතා කරන්න යන්නේ හරියටම ඇත්තරම දැන් කැනඩාවේ මොකද වෙන්නේ PR සම්බන්ධව. දැන් ඕගොල්ලෝ කැනඩාවට එන්න ඉගෙන ගන්න නම් මේ ගැන බලන්න එපා. කැනඩාවට එන්නේ PR එක ගන්න බලාපොරොත්තු වෙන්න. ඉතින් හැමෝම මම හිතන්නේ මෙහෙල කට්ටිය ඔක්කොම එන්නේ PR එක ගන්න බලාපොරොත්තු වෙයි. ඉතින් ඒ සම්බන්ධ වෙනවා නම් මේ වීඩියෝ එක ඕගොල්ලන්ට තමයි. ඉතින් ඕගොල්ලෝ දන්නවා කැනඩාව PR ගන්න ලේසියම පාත්වේ එකක් තමයි CEC Canadian Experience Class කියන්නේ. මම ඒක ගැන තමයි අද කතා කරන්න යන්නේ. මම මේ highlight කරලා තියෙන්නේ ගිය මාස 5-6 අතුලත ගිය CEC draws. ඉතින් මෙතන බැලුවොත් එහෙම අඩුම draw එක ගිහිලා තියෙන 518න්. ඒ කියන්නේ ජුලයි 8 වෙනිදා තමයි Canadian Experience Class draw එකක් ගිහිලා තියෙන්නේ අඩුම 518න්. ඉතින් ඔයගොල්ලෝ මෙහෙම හිතන්න. ඕගොල්ලන්ට ලකුණු 517ක් තියෙනවා. 518න් තමයි draw එක ගියේ. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යෙන් දන්නවා සති දෙකෙන් දෙකට වගේ මේගොල්ලෝ CEC draws තියෙනවා. ඉතින් ඕගොල්ලෝ හිතනවා හරි දැන් අද ගියේ 518න්නේ. තව සති දෙකකින් මට තව chance එකක් හම්බෙයි 517න් අනිවාර්යෙන් මම select වෙනවා කියලා ඔගොල්ලෝ බලාපොරොත්තු තියාගන්න පුළුවන්. හැබැයි තව සති දෙකකට පස්සේ ඊළඟ draw එක ගිහිලා තියෙන්නේ 534න්. හැබැයි මේක සති දෙකකට පස්සෙත් නෙමෙයි almost මාසයකට පස්සේ තමයි මේ draw එක ගිහිලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ හිතා ගන්න පුළුවන් මිනිස්සුන්ට කොච්චර hopes තියනවද මේ CC එකේ ඉන්නකොටත් ඒගොල්ලෝ උපරිම score එක අරගෙන ඒත් ඒගොල්ලන්ට ගන්න බැරි වෙලා ආයෙත් ඒගොල්ලෝ ඒ ආපු රටට ලංකාවට හරි ඉන්දියාවට හරි මොකක් හරි ආපු රටකට ඒගොල්ලන්ට යන්න වෙන්න සිදු වෙනවා. මම මේක කියන්නේ මේක ඇත්තටම කොච්චර කම්පිටිටිව්ද කියලා හිතා ගන්න ඕගොල්ලන්ට. දැන් ගොඩක් කට්ටිය ඉන්නවා මෙහෙ 500 510 508 ඊට පස්සේ 512 515 මේ වගේ ස්කෝර්ස් තියෙන කට්ටිය අවුරුද්දක් අවුරුදු දෙකමාරක් විතර තිස්සේ බලන් ඉන්නවා CEC draw එකක් යනකම් මේ ස්කෝර් එක මෙච්චර පල්ලෙහාට එන්න. හැබැයි මේ පූල් එකට එන්න කට්ටිය එකතු වෙනවා. ඒ කියන්නේ මේ පූල් එක එකපාරටම 19000ට විතර අඩු වුණා. ඊට පස්සේ ආයි 21000ට වැඩිලා 24000ට වැඩිලා දැන් ඉන්නම හිතන්නේ 25000ට වැඩිය ලකුණු 500ට එහා ගිය කට්ටිය. ඉතින් ඔයගොල්ලෝ හිතන්න කොච්චර කම්පිටිටිව්ද කියලා මේ පූල් එකේ දැන් ඉන්න කට්ටිය. ඕගොල්ලන්ට මේකෙන් හිතා ගන්න පුළුවන්ද කැනඩාවට ඇවිල්ලා දැන් PR එක ගන්න කොච්චර ලේසිද කොච්චර අමාරුද කියලා. හැබැයි දැන් අන්තිමට ගිය draw එක 534. ඊට ඉස්සෙල්ලා ගිය draw එකත් 534. ඉතින් මේ යන විදිහට මේ score එක අඩු වෙන්නවා කියලා හිතා ගන්න බෑ 500ට අඩුවෙන්. මම හිතන්නේ මේ draw එක 500 510ටවත් අඩු වෙන්නේ නෑ මේ යන විදිහට. මොකද මේගොල්ලෝ මේ pool එකේ මේක තියන් ඉන්නවා මේ standard එක පොඩ්ඩක් උඩින්. ඒකත් එක්කම pool එකට තවත් අලුතෙන් කට්ටිය එකතු වෙනවා. මෙතන තියෙන භයානකකම ඔපොසිෂන් එක හැමදාම පාර්ලිමේන්ත් එකේ කතා කරන්නේ ඉමිග්‍රේෂන් සම්බන්ධව. ඒගොල්ලෝ හැම එකටම බ්ලේම් කරන්නේ ඉමිග්‍රේෂන්. housing health care හැම දෙයකටම බ්ලේම් කරන්නේ ඉමිග්‍රේෂන්. ඒගොල්ලෝ කියනවා මේ සිස්ටම් එක කරප්ට්. සිස්ටම් එකෙන් ගොඩක් කට්ටිය ඇවිල්ලා ඊට පස්සේ මේ ඉමිග්‍රේෂන් සිස්ටම් එක දැන් බ්‍රේක් වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේක නිසා මේ ඔපොසිෂන් එකේ මේ දෙන ප්‍රෙෂර් එකට ගවර්න්මන්ට් එකට වෙලා තියෙන එක එක ප්‍රෝග්‍රෑම්ස් නවත්තන්න. දැන් උදාහරණ ගත්තොත් එහෙම foreign skill worker program ඒකත් නවත්තන්න කියලා දැන් මේ දවස්වල ලොකු ඩිබේට් එකක් යනවා. හැබැයි ගවර්න්මන්ට් එකෙන් කියනවා ඒක අපි ඒක නවත්තන්නේ නැහැ. ඒක අඩු කරන්න ප්ලෑන් එකක් තියෙනවා කියලා. හැබැයි එහෙම අඩු කරන්න ප්ලෑන් එකක් තියෙනවා කිව්වට
කවදාහරි එක නවත්තන්න තිර තියෙනවා. ඉතින් මේ වගේ මේ එන ප්‍රෙෂරයකට මේ ඉකොනොමික් ප්‍රෙෂරයකට ගවර්න්මන්ට් එක එකපාරටම මේ ඉමිග්‍රේෂන් රූල්ස් වෙනස් කරන්න තිර තියෙනවා. හරි ඊළඟ එක තමයි මම පොඩි එක්සර්සයිස් එකක් කරා හොයාගන්න ඔගලට කොච්චර ස්කෝ එකක් තියෙනවද කියලා. ඉතින් මේකෙන් ඔයගොල්ලන් ඩිටර්මයින් කරන්න පුළුවන් ඔයගොල්ලන්ට PR එක හම්බ වෙනවද PR එක හම්බෙන්නේ නැත්ද ඔයගොල්ලෝ කැනඩාවට එන්න ඕනේද කියලා. ඉතින් මෙතන මම මේක සෙක්ෂන්ස් දෙකකට කැඩුවා. පළවෙනි සෙක්ෂන් එක තමයි ඕගොල්ලෝ එනවනම් ස්පවුස් කෙනෙක් එක්ක. ඒ කියන්නේ ඕගොල්ලෝ මැරිඩ් නම්. දෙවෙනි සෙක්ෂන් එක තමයි ඕගොල්ලෝ මැරිඩ් නැත්තම් ඒ කියන්නේ without a spouse. සමහර කට්ටිය මෙහි ඇවිල්ලා ඉන්නවා ඒ කට්ටිය ඇත්තටම ස්පවුස් එක්ක ඇවිල්ලා හැබැයි ඒගොල්ලෝ PR එකට දානකොට ඇප්ලයි කරන්න තනියෙන්. එතනදි ගොඩක් කට්ටිය මම දන්නවා මිස්ඉන්ටර්ප්‍රිට් වෙලා ඒගොල්ලන්ගේ PR process එක කෙලින්ම මිස්ඉන්ටර්ප්‍රිට් වෙලා බ්‍රේක් වෙලා තියෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ ස්පවුස් එක කැනඩාවට එනවා නම් ස්පවුස් ඉන්නවා කියලා අනිවාර්යෙන්ම දාන නැත්තම් මිස්ඉන්ටර්ප්‍රිටේෂන් එකක් එතන වෙනවා ඔයගොල්ලෝ PR process එකේදී. ඉතින් මෙතන මට හයිලයිට් කරන්න ඕනේ ස්පවුස් එක්ක එනවා නම් ඕගලන්ට අවම මිනිමම් මෙන්න මේ රික්වයර්මන්ට්ස් ටික තියෙන්න ඕනේ. ඉතින් මෙතන ලොකුවටම ඒජ් එක බලපානවා. ඒජ් එක අවුරුදු 30ට වැඩි වුණොත් ඕගලන්ගේ PR එකට පොඩි ප්‍රශ්නයක් වෙනවා. මම එහෙම කියන්නේ මොකද අවුරුදු 30ට වැඩි වුණොත් ඕගලන්ට ලකුණු අඩු වෙනවා ඕගලන්ගේ PR එකට දාන ප්‍රොෆයිල් එකෙන්. මේක තමයි අයිඩියල් ප්‍රොෆයිල් එක. දැන් තියෙන සිටුේෂන් එකත් එක්ක බැලුවොත් එහෙම PR එකක් කැනඩාවේ ගන්න පුළුවන් CEC. ඒ කියන්නේ Canadian Experience Class එකේ. Canadian Experience Class එකෙත් ඕගලන්ට NOC 0 1 2 තියෙන්න ඕනේ. 3 වලත් තියෙනවා එක එක NOC codes තියෙනවා. ඒකෙනුත් ගන්න පුළුවන්. ඉතින් මෙතන ඕගොල්ලෝ මැරිඩ් නම් ස්පවුස් එක්ක කැනඩාවේ ඇවිල්ලා ඉන්නවා නම් අවුරුදු 29ක් නම් අන්න එතන තමයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ. මොකද මම දන්න ගොඩක් කට්ටිය ඇවිල්ලා තියෙන්නේ අවුරුදු 30න් උඩට. ඉතින් අවුරුදු 30න් උඩ ආපු කට්ටියට මම ඒ ගැන පස්සේ කතා කරන්නම්. ඊට පස්සේ බැචලර්ස් ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ, මාස්ටර් එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ කැනඩියන් එඩියුකේෂන් එකක් තියෙන්න ඕනේ නැහැ ඇප්ලයි කරනකොට. මොකද ඕගොල්ලෝ ස්පවුස් එක්ක එනවනම් ස්පවුස් හිතන්නකෝ ස්ටඩි කරනවා කියලා. ඉතින් ඕගොල්ලෝ ඒ ස්ටඩි කරන අතලේ ඕගොල්ලෝ ජොබ් එකක් හොයාගෙන 1 year experience ගත්තොත් ඕගොල්ලන්ට මෙන්න මේ ප්‍රොෆයිල් එකට ඕගොල්ලෝ ෆිට වෙනවා. ඊට පස්සේ CLB 10 කියන්නේ IELTS LPIP වල තියෙන උඩම ස්කෝ එක. ඉතින් ඊට පස්සේ ෆ්‍රෙන්ච් වලට no ෆ්‍රෙන්ච් කියන්නේ වෙනම ඩ්‍රෝ එකක්. ඒ ගැන මම පස්සේ කතා කරන්න. ඊට පස්සේ Canadian work experience. ඒක අවුරුද්දක් දැන් මදි මේ තියෙන ස්කෝ එකට. ඉතින් අනිවාර්යයෙන්ම Canadian work experience එකේ අවුරුදු දෙකක්වත් අඩුම ඕනේ. එතන අවුරුදු දෙකක් ඕගොල්ලන්ට තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම spouse 1 year. එහෙම නැත්නම් 1.5 years ආවොත් මේ ස්ටඩි කරන්න. ඒ කියන්නේ ස්පවුස්ටත් 1 year වලට එක්ස්පීරියන්ස් එකක් සෙට් වෙනවා. ඒක නිකන් බවුන්ඩරි එකගේ තියෙන. ඒ කියන්නේ ඕගොල්ලන්ට අවුරුදු 2යි ස්පවුස්ට අවුරුද්දයි. එතකොට ඕගොල්ලන්ගේ ස්කෝ එක ගොඩක් එකපාරටම වැඩි වෙනවා. ඊට පස්සේ ෆොරින් වර්ක් එක්ස්පීරියන්ස් එක අවුරුදු 3කට වැඩි තියෙන්න ඕනේ. ඊට පස්සේ මම LMI කියන එක කෙලිම අයින් කරා. ඒක අදාළ වෙන්නේ නැහැ දැන් තියෙන තත්ත්වය අනුව. ඊට පස්සේ ස්පවුස්ටත් ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ. කැනඩියන් එක්ස්පීරියන්ස් මම ඉස්සර කිව්වා වගේ 1 එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ. ඊට පස්සේ IELTS LPIP වල මම බෑන්ඩ් එක 9 දැම. CLB බෑන්ඩ් 9. ඊට පස්සේ මේ ඔක්කොම කළත් පොයින්ට්ස් තියෙන්නේ 531යි. ඉතින් ඕගලන්ට මේ පොයින්ට්ස් ටික තියෙනවා නම් 531ට වෙන්න. ඒත් දැන් තියෙන විදිහට ඕගලන්ට PR එක හම්බෙන්නේ නැහැ. දැන් ඒ කියන්නේ දැන් අන්තිමට ගිය ඩ්‍රෝස් දෙකම ගිය 534න්. ඒක ඔයගලන්ට තේරෙනවා මෙච්චර කළත් 531 තියෙනවා කියන්නේ 534ට තව පොයින්ට්ස් 3ක් අඩුයි. ඉතින් මම මේ අදහස් කරන්නේ කියන්න කොච්චර අමාරුද කියලා දැන් තියෙන සිටුේෂන් එකත් ගත්තොත් එහෙම ඔයගලන්ට PR එක ගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ තනියෙන් එනවනම් ඊට පස්සේ තනියෙන් ඇවිල්ලා දැන් මේ තියෙන ප්‍රොෆයිල් එකේ මම මේ දාලා තියෙන විදිහට අවුරුදු 30 එහෙම නැත්නම් අවුරුදු 29 1 year work experience තියෙන්න ඕනේ. නැත්නම් ඔයාලට Canadian experience class කොහොමද apply කරන්න බෑ. ඒත් එක මම දැම්ම ලංකාවේ 1 year experience තියෙනවා කියලා. ඉතින් 1 year වලට වැඩි වුණොත් එහෙම තවත් හොඳයි. ඒ වෙලත් 519 තමයි තියෙන්නේ. ඊළඟ ප්‍රොෆයිල් එක 524. ඉතින් ඔයාලට තේනවා 519 524 තිබ්බ තැනක් නැහැ. අන්තිමට ගිය ඩ්‍රෝ එක 534. ඊට ඉස්සෙල්ලා ගිය එකත් 534. ඉතින් මේ යන විදිහට මේ ඉකොනොමික් ප්‍රෙෂර් එක මේ එක්ස්ටර්නල් ප්‍රෙෂර් එකත් එක ගත්තොත් එහෙම ගවර්න්මන්ට් එකට එන ගොඩක් අමාරුයි මේ යන විදිහට PR එක ගන්න. හැබැයි ඕගොල්ලන්ට PR එක ගන්න තවත් පාත්වේස් තියෙනවා. දැන් උදාහරණ ගත්තොත් එහෙම ෆ්‍රෙන්ච් ඩ්‍රෝ එකක් අන්තිමට ගිහලා තිනවා 446. ඉතින් මම මේක කල්පනා කරා ඇයි මේ 446 වගේ අඩු ස්කෝ එකකට යන්නේ කියලා. ඒකට ඇත්තටම මාක් කානි දැන් ඉන්න ප්‍රයිම් මිනිස්ටර් හොඳම උදාහරණයක් දුන්නා. එයාගේ එක ජර්නලිස්ට් කෙනෙක් අහනවා ඇයි මේ මෙච්චර ප්‍රෙෂර් එකක් වෙලා තියෙද්දි ෆොරින් වර්කර් ස්ට්‍රීම් එක නවත්තන්න නැත්තේ කියලා. ඊට පස්සේ එයා කියනවා එයා ඇත්තටම ෆ්‍රෙන්ච් වලිනුත් ඒක ට්‍රාන්ස්ලේට් කරලා කියනවා. මාක් කානි කියනවා
දැන් තියෙන සිටුවේෂන් ගත්ත එක ඇත්ත ප්‍රේෂය වෙලා තියෙනවා ඉකොනොමික හැබැයි උදාහන ගතොත්හෙම කුබෙක් කියන ප්‍රවින්ස කතා කරන තනිකට ෆ්‍රෙන්චලි කුබෙක්වල සමහර කම්පැනිස්වලට මිනිස්සු නැහැල්ලු ෆ්‍රෙන්ච් කතා කරන ති ඒක නිසා තමයි මේ ගොල්ල මේ ෆ්‍රෙන්ච් කට්ටිය වැඩිපුර ගන්න ප්ලෑන්ක තියෙන්නේ ඒහින්ද තමයි මේ ෆ්‍රෙන්ච් ඩ්‍රෝස් මෙච්චර අඩු ස්කෝයකින් යන්න 446 කියන්නේ ඕගොලන්ට ඇත්තරම මාරම ලේසිය ෆ්‍රෙන්ච් ලැංවේජ් එක තියෙනවා ඉති එහෙම කියලා දැන් ගොඩක් කටිය ෆ්‍රෙන්ච් කරන්නත් යනවා මෙහෙම ගොඩක් කටිය ෆ්‍රෙන්ච් කරනකොට ඒකෙත් ගන්න පූල් එකේ ලිමිට් එකක් තියෙනවා ඉතින් ඒකත් පොඩ්ඩක් ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න මොකද සාමාන්‍ය එක ලැංග්වේජ් එකක් ඉගෙන ගන්නවා කියන්නේ කොච්චර අමාරුද කියලා IELTS බෑන්ඩ් 7 8 වල ඉන්න කට්ටිය හොඳටම දන්නවා ඉතින් ඔයගොල්ලෝ ඒ දාන එෆර්ට් එක IELTS වල බෑන්ඩ් 10 වලට යන්න දැම්මොත් එහෙම ඔයගොල්ලන්ට පොඩ්ඩක් බූස්ට් කරගන්න පුළුවන් ඕගොල්ලන්ගේ ප්‍රොෆයිල් එක ඒ කොච්චර කතා කරත් වැඩක් නැහැ ඊට වැඩි ලොකු ප්‍රශ්නයක් ගැන කතා නොකර හිටියොත් දැන් මේ කැනඩියන් එක්ස්පීරියන්ස් ක්ලාස් ගැන තමයි මම කතා කරේ කැනඩියන් එක්ස්පීරියන්ස් ක්ලාස් එකට එන්න ඕගලන්ට අවුරුද්දක වර්ක් එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ දැන් තියෙන සිටුේෂන් එක අනුව නොක් ටියර් 0 1 2 3 3 වල තියෙනවා එක නොක් කෝඩ්ස් හැම එකටම බෑ ඉතින් එහෙම ගත්තොත් එහෙම දැන් තියෙන සිටුේෂන් එක අනුව ජොබ් එකක් හොයාගන්නත් ලේසි නැහැ ජොබ් එකක් හොයාගත්ත කියන්නකෝ ජොබ් එකක් හොයාගෙනත් අවුරුද්දක් ගිහිල්ලා ඊට පස්සේ ඔගොල්ලන්ගේ මම හිතන්නේ ඒජ් එක 30ට වැඩි වුණොත් එහෙම ඉස්සලා පෙන්නා වගේ එකක් ප්‍රශ්නයක්. ඉතින් ඊට පස්සේ මාස්ටර්ස් තියෙන්න ඕනේ, ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ෆොරින් එක්ස්පීරියන්ස් over 3 years තියෙන්න ඕනේ. CLB band 10 වල වැඩි තියෙන්න ඕනේ. මේ හැම කන්ඩිෂන් එකක් තිබ්බත් දැන් තියෙන සිටුේෂන් එකත් එක්ක පොඩක් අමාරුයි. ඔයගොල්ලන්ගේ 2 years work experience එකක් හම්බෙලා ස්පවුස්ට 1 year හම්බුනොත් එතකොට නම් පොඩි chance එකක් තියෙනවා. හැබැයි ඉතින් ඒක වෙන්න දැන් අලුතෙන් ආපු එක්කෙනෙක්ට තව අවුරුදු 2කට වැඩි කාලයක් යනවා. මේ යන විදිහට තව අවුරුදු 2කින් තව අවුරුදු 3කින් මොකක්ද වෙන්නේ කියලා අපිට හැත්තටම ප්‍රෙඩික්ට් කරන්න බෑ. හැබැයි එක දේ ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් ඉකොනොමි එකට එන ප්‍රෙෂර් එක එන්න වැඩි වෙනවා. මොකද ගොඩක් කට්ටිය ඇත්තටම ඔපොසිෂන් එකෙන් වැඩිපුරම කියන්නේ ලොකම ප්‍රශ්න මේ ඉකොනොමි එකට දැන් දරා ගන්න බැරි ඉමිග්‍රන්ට්ස්ලා ඇවිල්ලා හවුසින් ක්‍රයිසිස් එක ඊට පස්සේ හෙල්ත් කෙයාර් ඊට පස්සේ ජොබ් ක්‍රයිසිස් ඒ වගේ ගොඩක් දේවල් වලට ඉකොනොමි එකට බලපානවා. ඒක නිසා හැම එක්කෙනාම බලන්නේ ඉමිග්‍රන්ට්ස්ලාට බ්ලේම් කරන්න. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ කැනඩාවේ ඉන්නවා නම් ෆුල් ට්‍රයි එක දෙන්න පුළුවන් තරම් හැම පාත්වේ එකකටම යන්න හැම ඔප්ෂන් එකකටම ඉතින් ඔයගොල්ලෝ කැනඩාවට එන්න ඉන්න ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ගේ ස්කෝර් එක මේ ටූල් එකට දාලා මම ටූල් එකේ දාන්න පළල ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ඉතින් මේ ගැන ඉස්සෙල්ලා ගොඩාක් කතා කරලා තියෙනවා නොයෙකුත් අය නොයෙකුත් දේවල් කියන හැබැයි ඔයගොල්ලන්ට හිත හොයාගන්න පුළුවන් දැන් හොඳම ඔප්ෂන් එක මොකක්ද කියන එක මේ ටූල් එක යූස් කරලා ඊට පස්සේ ගිය ඩ්‍රෝස් පරණ ගිය ඔක්කොම ඩ්‍රෝස් බලලා ඔයගොල්ලෝ බලන්න පුළුවන් ඔයගොල්ලෝ මේකට ඔයගොල්ලන්ට ඔපචුනිටි එකක් තියෙනවද මේක ගන්න එහෙම නැත්නම් ඔයගොල්ලෝ කැනඩාවට ඇවිල්ලා මෙච්චර ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් දාලා ස්ටඩි කරන්න එනවා කියලා ඉතින් ඩොලර් 40000ක් 50000ක් විතර ඉන්වෙස්ට්මන්ට් එකක් දානවා. ඉතින් ඒ වගේ දාලා අන්තිමට ඔයගොල්ලන්ට ආයි කැනඩාවෙන් යන්න උනොත් එහෙම ඉතින් ඔයගොල්ලන්ට කැනඩාවේ එක්ස්පීරියන්ස් එක විතරයි. හැබැයි ඉතින් එහෙම කියලාත් ගොඩක් කට්ටිය දැන් යනවා. ඉතින් මම ඒ ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ පොඩ්ඩක් හොඳට හිතලා බලලා කැනඩාවට එනවා නම් එන්න. මම මෙතනට වීඩියෝ එකක් දාන්න මම කරා එක වීඩියෝ එකක් ඇයි කැනඩාවේ මිනිස්සු යන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් ඒකත් බලන්න කැනඩාවේ දැන් තියෙන ප්‍රශ්න කොහොමද කියලා මම මේ වීඩියෝ එක කරේ අවුරුද්දේ මුල. හැබැයි අවුරුද්දේ මුලයි දැන් ගත්තත් ලොකු වෙනසක් නැහැ. මේ ප්‍රශ්න ටික තාමත් එහෙමම තියෙනවා. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේ වීඩියෝ එක හෙල්ප්ෆුල් වුණා කියලා. ඔයගලන්ට තේරුම් ගන්න කැනඩාවේ දැන් තියෙන සිටුේෂන් එක සහ ගොඩක් කට්ටිය කතා කරන හැබැයි ඇත්තම කතා නොකරන දෙයක් ගැන මම ඇත්තට මේක කෙලින්ම කිව්වා. මොකද හැම වීඩියෝ එකේම මම කියනවා කැනඩාවේ තියෙන සිටුේෂන් එක දැන් පොඩ්ඩක් අමාරුයි. ස්පෙෂලි ජොබ් එකක් හොයාගන්න. ඒත් එක්ක මට මතක් වුණා මම ඔයගොල්ලෝ දැන් කැනඩාවේ ඇවිල්ලා ඉන්නවනම් ජොබ් එකක් හොයනවා නම් මම මෙතන උඩින් දාන්නම් CV ෆෝමැට් එක කොහොමද හදාගන්නේ කියලා. ඒ ගැන මම ටග් ගාලා කතා කරන්න මේ වීඩියෝ ගොඩක් දික් වෙනවා. හැබැයි කමන්නේ. ඉතින් මගේ කම්පැනි එකේ මේ දවස්වල රෙක්රූට් කරනකොට පළවෙනියෙන්ම දැන් මම මගේ රෙක්රූටින් මැනේජර් ඉන්නවා. එයා පළවෙනියෙන්ම CVs මම හිතන්නේ 1000ක් විතර යට තියෙනවා. ඉතින් එයා පළවෙනියෙන් බලන්නේ CV එකේ තියෙන ෆොටෝ එක. CV එකේ තියෙන ෆොටෝ එක බලලා ඒක පොඩක් ප්‍රොෆෙෂනල් නැත්තම් සමහර කට්ටිය ප්ලේන් වල යන ෆොටෝස් තියෙනවා. සමහර කට්ටිය සබ්වේ කියන ෆොටෝස් තියෙනවා. සමහර කට්ටිය බර්ත්ඩේස් වල ගත ෆොටෝස් තියෙනවා. ඒ වගේ ඒවා දැම්ම ගමන් කෙලින්ම යාර කොච්චර එක්ස්පීරියන්ස් තිබ්බත් කොච්චර හොඳ කම්පැනි එකක වැඩ කරත් කෙලින්ම CV එක අයින් කරලා දානවා. ඉතින් ඒ වගේ පොඩි දෙයකින් CV එක අයින් කරනවා කියන්නේ දැන් එම්ප්ලෝයර්ට තමයි තියෙන්නේ පව එක එම්ප්ලොයීට වැඩිය. ඉතින් එහෙම බැලුවාම ඕගොල්ලෝ ඔයගලගේ CV එක පර්ෆෙක්ට් CV එකක් අප්ලෝඩ් කරන්න නැත්නම් ඔයගොල්ලෝ ගොඩක් අමාරුයි. හරි එහෙනම් ඔයගොල්ලෝ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙනකම් thanks for watching bye.